එයා දැන් ඔයාට නන්නාඳුනන කෙනෙක් වෙලාද? ඉස්සර පැය ගණන් කෝල් වල ඉඳපු, පැය ගණන් මැසේජ් කරපු, ඔන්ලයින් ඇවිල්ලා මැසේජ් එකක් දැම්මේ නැත්තම් ලෝකෙ කඩාගෙන ලෝකෙ පෙරලගෙන හොයපු ඒ කෙනා දැන් ඔයාට නන්නාඳුනන කෙනෙක් වෙලාද? එහෙම වෙන්න පුළුවන්. ඕනම වෙලාවක එහෙම දෙයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ අපි ඒතැනට හිත හදාගෙන ඉන්නේ නැති එක. මොකද අපි ඒ දේ තදින්ම අල්ලගෙන ජීවත් වෙන්නේ. අවසානයේ මොකද වෙන්නේ? එහෙම දෙයක් සිද්ධ වුණා අපිට ගොඩක් දුක හිතෙනව නේද? මං දෙයක් කියන්නම්. ඕනාවට වැඩිය ඕනම දෙයක් ජීවිතේ තදින් අල්ලගන්න එපා. මොකද ඒකේ අවසානය හරි දුක. දැන් අද බලන්න. එයා අපි දන්නේ අඳුරන්නේ නැති මිනිස්සෙක් වගේ ඉන්නකොට අපේ හිත කොයිතරම් දුකින්ද තියෙන්නේ? අපේ ඇස්වලට කොයිතරම් කඳුළු වෙනවද? හොඳම දේ හැමදේම වෙනස් වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන ජීවත් වෙන එක. හොඳම දේ ඕනාවට වැඩිය කිසිම දෙයක් තදින් අල්ලගන්නේ නැතුව ජීවත් වෙන එක. එදාට කොයි දේ කොහොම වුණත් අපේ හිතට පුළුවන් වෙයි අපිව දරා ගන්න.